දවසේ මෙනෙහි කිරීම. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ස්වාමින් වහන්සේගේ ධර්ම සේවය දේශනා කිරීම, ඉගැන්වීම සහ සුව කිරීම මතයි පදනම්ව පවතින්නේ. උන්වහන්සේ සංචාරක දේශකයෙකු මෙන් ගම් නියම් ගම්වල සැරිසරමින් දුක් විඳින මිනිසුන්ගේ ආත්මික අවශ්‍යතාවයන් සපුරාලමින් සිටිනවා. උන්වහන්සේව රැක බලා ගනිමින් උන්වහන්සේ වෙනුවෙන් ත්‍යාගශීලී වන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත්ව සිටියා. දේව රාජ්‍ය ප්‍රකාශ කිරීමේදී එකිනෙකාට හිමිවන්නේ වෙනත් වගකීම්. සෑම දිනාටම දේශනා කිරීම, ඉගැන්වීමට සහ සුව කිරීමට නොහැකි. අවම වශයෙන් එවැනි කාර්යයක යෙදී සිටින අයෙකුට උදව් වීමට ඕනෑම කෙනෙකුට හැකි. නමුත් අවම වශයෙන් එවන් වූ කාර්යයක යෙදී සිටින අයෙකුට උදව් වීමට ඕනෑම කෙනෙකුට පුළුවන්. එසේ කිරීම තුළ සක්‍රියව එකම ධර්මදූත කාර්යයේ කොටස්කරුවන් බවට සියලු දෙනාම පත්වෙනවා. ඔබ අමතනමා ඔබේ දෙවිඳුන් වෙමි, සුබ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමි. එන්න මගේ පුතේ, එන්න මගේ දුවේ, දෙස් විදෙස් සිසාරා මගේ ප්‍රේම කියන්න කැමැත්ත පවසන්නේ. මිදුම කියන්නට වහල් දනන් හට සිරගත වූ අය මුදවා ගන්නට, අන්ද දනන් හට පෙනීම දෙන්නට, සමිඳු වසර පවසන්නට දුගිනට. ඔබ අමතනමා ඔබේ දෙවිඳුන් වෙමි, සුබ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමි. එන්න මගේ පුතේ, එන්න මගේ දුවේ, දෙස් විදෙස් සිසාරා මගේ ප්‍රේම කියන්න කැමැත්ත පවසන්නේ. දහම් දූපතේ උපත ලැබූ ඔබ, දහම දෙසන්නට මගේ කැඳවුම ලැබ. වෙලා මං මුලා දුව යන ඔබ මොබ, රැස් කරගනු ගන මගේ සෙවනේ සුබ. ඔබ අමතනමා ඔබේ දෙවිඳුන් වෙමි, සුබ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමි. එන්න මගේ පුතේ, එන්න මගේ දුවේ, දෙස් විදෙස් සිසාරා මගේ ප්‍රේම කියන්න
ඇත්ත පවසන්නේ හතක් ඈතින් නැති රටකට සයුරු වලල්ලෙන් එපිට දූපතට යවනට දහම් දූතයෙකු විලසට කැමතිද දුව පුත ඔබ කැපවන්නට ඔබ අමතනවා ඔබේ දෙවිඳුන් වෙමි සුබ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමි එන්න මගේ පුතේ එන්න මගේ දුවේ දෙස් විදෙස් සිසාරා මගේ පෙම කියන්න